අයිබෝන් වල හැම කෙනෙක්ටම ඉතින් වාසනාවන්ත ජූලි මාසේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව කොහොමද අපේ පන්තිය තුළ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ දැනුවත් කරන්න තමයි මෙන්න මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ. 2025 2026 වගේම ජූලි මාසයේ අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම එයි. එතකොට ඒකට අදාළව 27 ආදරණීය දූ දරුවන් කොහොමද විභාගයට පාඩම් ඉලක්ක කරගෙන ආරම්භ වෙන්නේ? ඒ පන්ති කටයුතු වල මොන වගේ පාඩම්ද කරන්නේ? මෙන්න මේවා පිළිබඳව දැනුවත් කරනවා ජූලි මාසයට අදාළ වැඩපිළිවෙල යටතේ. ඉතින් 2025 ආදරණීය දූ දරුවන්ට අපි තියරි පන්තිය තුල 15 වෙනි පාඩම. ඔයාලගේ මූල්‍ය කළමනාකරණය කියන පාඩම තමයි සම්පූර්ණ ජූලි මාසය තුල ආවරණය කරන්නේ. ඒත් එක්කම රිවිෂන් එකේදී 8 වෙනි පාඩම රක්ෂණය සහ 9 වෙනි පාඩම sannivedana කියන පාඩම් දෙක ආවරණය වෙනවා රිවිෂන් පන්තිය තුලදී 2025 දරුවන්ට. ඒත් එක්කම ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙල ගැන ඔයාලට දැනුවත් කිරීමක් අපි කලිනුත් කරා. එතකොට ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 9, 10, 11, 12 වගේ ප්‍රශ්න පත්‍ර මේ මාසය තුලදී ජූලි මාසය තුලදී සාකච්ඡා කරනවා. එතකමද 2026 දරුවන්ට තියරි පන්තිය තුල 8 වෙනි පාඩම රක්ෂණයේ පාඩම අපි ජූලි මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. 2027 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනවත් එක්කම දරුවන්ගේ පන්තිවල පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර පරිසරය කියන කොටස අපි ආරම්භ කරනවා. ඉතින් ජූලි මාසයේ ඉතාමත් වාසනාවන්ත මාසයක් නේද? අර වාසනාවන්ත ඉපදිච්ච මාසයක්. අන්න ඒ නිසා ජූලි මාසයට අදාළ වැඩපිළිවෙල තුළදී ඔයාලට පුළුවන් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙම දරුවෙක්ට WhatsApp මාර්ගයෙන් අපේ පන්ති පිළිබඳ විස්තර ගන්න පුළුවන්. ඔයාලා දුරකථන අංක කොහොමද අපි දන්නවා. එතකොට පන්තිත් එක්ක අපේ පන්තිත් එක්ක සහභාගී වෙලා ඔයාලට අදාළව ඔයාලගේ විෂය නිර්දේශයට අදාළව ඔයාගේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව නිසක ඒ සාමර්ථ්‍ය සඳහා ඉතින් සම්බන්ධ වෙන්න ජූලි මාසයේ හැමෝටම විවෘත ආරාධනා කරනවා අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.